ඉතින් කොහොමද යාළුවනේ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2025 රිලීස් කරපු Asterix and the Obelix the Big Fight කියන TV series එකේ පළවෙනි එපිසෝඩ් එක. මම මතක් කරලා channel එක subscribe කරලා තියාගන්නත් කියනවා. ඒ වගේම ඔයාලා බලන්න කැමති ෆිල්ම්ස් මොනවා හරි තියෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක පල්ලෙහෙන් කමෙන්ට් කරන්නත් කියලා කියනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව අද මේ වීඩියෝ එකෙන් මොකද වෙන්නේ කියලා අපි ගිහින් බලමු. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගනිද්දිම අපිට පේනවා රෝමන් හමුදාව ගෝල් දේශයේ තියෙන පප්පගමට පහර දෙන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙයාලා ඇවිල්ලා ඉන්නේ පප්පගමට පහර දෙන්නම නෙමෙයි. පප්පගමේ ඉන්න කට්ටියගෙන් ගුටි කාලා ආපහු මෙහෙන් යන්න. ඉතින් ටික වෙලාවක් යනකොට මෙයාලා හිතපු විදිහටම වෙද පප්පගමේ කට්ටියට අරිෂ්ටේ දීලා එයාලත් එක්ක එනවා මේ රෝමන් කාරයින්ට ගහන්න. ඉතින් ටික වෙලාවක් යද්දී මේ රෝමන් කාරයින්ට උන් හිටි තැන් අමතක වෙන්නම පප්පගමේ කට්ටිය එකතු වෙලා නෙලන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මෙයාලට නෙලාගෙන යනකොට අපේ කතාව වෙනවා අවුරුදු ගාණක් ආපස්සට. ඉතින් මේ කාලේ වෙනකොට මෙයාලගේ මේ ගමට කිසිම කෙනෙක් පහර දෙන්න ඉන්නේ නැහැ. ඒ වගේම මේ පළාතේවත් කිසිම යුද්ධයක් නැහැ. හැමදේම සාමකාමී. ඉතින් මේ වෙනකොට ජිම් පප්පයි සූර පප්පයි දෙන්නම ගොඩක් පුංචි ළමයි. අද තමයි එයාලා දෙන්නගේ උපන්දිනේ. ඉතින් ඒක නිසාම ජිම් පප්පා එයාගේ හොඳම යාළුවට අලුතෙන්ම සෙල්ලම් බඩුවක් හදලා එයාගේ උපන්දිනේට ගෙනල්ලා දෙනවා. ඒ වගේම සූර පප්පා ජිම් පප්පගේ වාසනාව වැඩි වෙන්න කියලා එයාට තෑග්ගක් දෙනවා. ඉතින් මේ සිව්පත්‍රය හොයාගන්න එක ගොඩක් අමාරු දෙයක්. ඉතින් මේ විදියට මෙයාලා දෙන්න තෑගි දෙක හුවමාරු කරගත්තට පස්සේ දෙන්නත් එක්කම ගමට එනවා. ඉතින් මේ වෙනකොටත් මේ ගමේ ජීවත් වෙන්නේ ජිම් පප්පලාගේ අම්මලා තාත්තලා. ඒ වගේම තාමත් වෙද පප්පා එයා හදන මැජික් අරිෂ්ටය හොයාගෙන නැහැ. එයා මේ දවස්වල තමයි මේ මැජික් අරිෂ්ටය හදන්න පුරුදු වෙන්නේ. ඉතින් එයාට තාමත් හරියට ඒ දේ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එයා හදන අරිෂ්ට කල්දේරම පුපුරනවා. ඉතින් මේක මේ ගමේ කට්ටියට දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් මෙයාලගේ මේ ගමේ නායකතුමා වෙද පප්පට කියන්නේ ඔය අරිෂ්ට හදන වැඩේ තේරුමක් නැහැ. මොකද අපේ ගමට කවදාවත් කවුරුවත් පහර දෙන්නේ ඉන්නේ නැහැ කියලා. ඒක නිසා අපිට ආරක්ෂා වෙන්න ඔය වගේ අරිෂ්ටයක් ඕනෙත් නෑ කියලා. ඉතින් එයා එහෙම කිව්වත් වෙද පප්පා නම් කියන්නේ අනිවාර්යයෙන්ම සීසර්ලා එයාගේ හමුදාව සම්පූර්ණ කරගත්ත ගමන් අපිව ආක්‍රමණය කරන්න එනවා. ඒකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕන කියලා. ඉතින් වෙද පප්පා මෙහෙම කිව්වත් මේ නායකතුමා නම් මේ දේවල් පිළිගන්න කැමති වෙන්නේ නෑ. ඉතින් මේ විදියට වෙද පප්පා මේක නායකතුමාට කිව්වට පස්සේ එයා එතනින් යනවා මේ ගමේ ළමයින්ට කරන්න තියෙන පන්තියට. ඉතින් වෙද පප්පා මේ වෙනකොට ගමේ කට්ටියට පන්තියක් කරනවා. මේ පන්තියේදී ලොකු පප්පයි එයාගේ පිරිසයි දෙන්න පුංචි කතාවක් ඉදිරිපත් කරනවා. ඉතින් අද මෙයාලට මේ පන්තිය ඉස්සරහට ඇවිල්ලා දෙන්න එකතු වෙලා කතාවක් කරන්න තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මෙයාලා දෙන්න මේ කතාවක් කරන්නේ. මේ විදිහට මේ දෙන්න කතා කර ඉන්නකොට ජිම් පප්පා සූර පප්පට කියනවා මට ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බයයි කියලා. ඉතින් එතකොට සූර පප්පා එයාට කියනවා ඔයා බය වෙන්න එපා. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලා. ඉතින් මේ කතාව ඇහෙනවා වෙද පප්පට. ඒත් එක්කම වෙද පප්පා ටිකක් තරහ ගිහිල්ලා එයා සූර පප්පටයි ජිම් පප්පටයි කියනවා ඔයාලා දෙන්න ඔතන කතා කර ඉන්න නැතුව මේ දෙන්නට පස්සේ ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න කියලා. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් යනකොට සූර පප්පටයි ජිම් පප්පටයි ඉස්සරහට එන්න වෙනවා. ඉතින් මෙයාලා දෙන්න අද කතා කරන්න ලෑස්ති වෙලා ඇවිල්ලා තියෙන්නේ හතු ගැන. ඉතින් මේ හතු ගැන සූර පප්පා කියාගෙන යනකොට ජිම් පප්පා හොඳටම බය වෙලා දාඩිය දාලා එතනම කලන්තේ දාලා වැටෙනවා. ඉතින් ඒත් එක්කම මේක ෂේප් කරගන්න ඕන නිසා සූර පප්පා කියනවා කැලේ ඇතුලේ විෂ හතු වගේක් තියෙනවා. ඒව කෑවොත් අනිවාර්යයෙන්ම මේ ජිම් පප්පට උණ දේ තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එයා එහෙම කියද්දි කට්ටියම හිතන්නේ ජිම් පප්පා මේ රංගපෑමක් කරේ කියලා. ඉතින් එයාලා එහෙම හිතලා එතනින් එයාලගේ පන්ති ඉවර කරලා ආපහු කට්ටියම එයාලගේ ගෙවල් වලට යනවා. වේද පප්පත් එතනින් එයාලගේ ගෙදරට යනවා. ඉතින් මේ විදියට කට්ටියම ගියාට පස්සේ සූර පප්පා ජිම් පප්පට කතා කරනවා. එයාව ආපහු ඇහැරවන්න. ඉතින් එතකොට ජිම් පප්පා නැගිටලා අහනවා මන් නිසා මොකක් හරි ප්‍රශ්නයක් වුණාද කියලා. එතකොට සූර පප්පා කියනවා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මං ඔයා වෙනුවෙන් කතා කරා කියලා. ඉතින් මේ විදියට සූර පප්පා කියනවත් එක්කම අපේ කතාව වෙනවා ආපහු ගම පැත්තට. ඉතින් මේ වෙනකොටත් අල්ලපු ගමේ නායකයා එයාගේ පුතත් එක්ක මෙහෙට එන ගමන් ඉන්නේ. ඉතින් මෙයා මේ එන්නේ එයාගේ පුතාව මේ ගමේ නායකතුමාට බාර දීලා එයාව දවස් දෙක තුනකට මෙහෙ නතර කරලා යන්න. ඉතින් මෙයාගේ නම කැසියස්. මෙයා ටිකක් අමාරු කාරේ. අමාරු කාරේ කියන්නේ මෙයා මෙහෙට ආපුවම සූර පප්පුවයි ජිම් පප්පුවයි අල්ලගෙන එයාලට හොඳටම වද දෙනවා. ඉතින් අදත් කැසියස් මේ විදිහට එද්දි ජිම් පප්පයි සූර පප්පයි බලාගෙන ඉන්නවා. අද නම් එයාලට බඩු හම්බ වෙන්නේ යන්නේ කියලා හිතාගෙන. ඉතින් මෙතනදී ජිම් පප්පා සූර පප්පගෙන් අහනවා ඔයා මට මේ දුන්න සිව්පත්‍රයෙන් ඇත්තටම වාසනාව හම්බ වෙනවද කියලා. ඉතින් ඒත් එක්කම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වනවා කැසියස් ඇවිල්ලා ජිම් පප්පුවයි සූර පප්පුවයි අල්ලගෙන එයාලට හොඳටම ගහනවා. ඉතින් මෙතනදී ජිම් පප්පා කැසියස්ට ගහන්න හැදුවත් එයාගේ ඇඟේ මේ වෙනකොට කිසිම බලයක් නැති නිසා එයා ගහන පාරවල් කැසියස්ට දැනෙන්නේවත් නැහැ.
ඉතින් මෙතනදි දෙන්නත් එක්ක ටික වෙලාවක් මේ කැසියස්ගෙන් බේරෙන්න උත්සාහ කරන ගමන් ඉද්දී කැසියස් එයාලා දෙන්නට කියනවා මං ඔයාලා දෙන්නට එක අවස්ථාවක් දෙන්නම්. දැම්ම මෙතනින් දුවලා මගෙන් බේරෙන්න කියලා. ඉතින් එතකොට දෙන්න මෙතනින් පණ කඩාගෙන දුවන්න පටන් ගන්නවා. දෙන්න මේ විදියට දුවගෙන යන්නේ වෙදපප්පගේ ගෙවල් තියෙන පැත්තට. ඉතින් මේ කැසියස් වෙදපප්පගේ ගේ ඇතුළට යන්න ගොඩක් බයයි. මොකද ඒක ඇතුලේ ගොඩක් අద్භූත දේවල් සිද්ධ වෙන හින්දා. ඉතින් මේක දන්න සූරපප්පා ජිම්පප්පට කියනවා අපි දැම්ම වෙදපප්පගේ ගේ ඇතුළට යමු. එතකොට කැසියස්ගෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එයා එහෙම කිව්වත් ජිම්පප්පත් ගොඩක් බයයි මේ වෙදපප්පගේ ගේ ඇතුළට යන්න. ඒක නිසා එයා එතන නතර වෙලා සූරපප්පට කියනවා මට බෑ ඔය ගේ ඇතුළට යන්න කියලා. ඒත් එක්කම යාළගේ පස්සෙන් එන කැසියස් සූරපප්පවයි ජිම්පප්පවයි අල්ල ගන්නවා. මෙතනදි කැසියස් ජිම්පප්පට ආපහු ගහලා එයා මේ වෙනකොට සෙල්ලම් බඩුවක් විදියට හදාගෙන ඉන්න චූටි කුකුටත් පයින් එකක් ගහනවා. ඉතින් මේ වෙනකොට ජිම්පප්ප ගාව ඇත්තම බල්ලෙක් නෑ. එයා සෙල්ලම් බඩුවක් විදියට තමයි චූටි කුකුව හදාගෙන ඉන්නේ. ඉතින් මෙතනදි කැසියස් මෙයාලා දෙන්නට ගහලා තවත් කරදර කරන්නයි හදන්නේ. සූරපප්පා ඉස්සරහට ඇවිල්ලා කැසියස්ට කියනවා අපි දෙන්නට කරදර කරන්නේ නැතුව පාඩුවේ ඉන්න කියලා. ඉතින් එතකොට කැසියස් එයාලට කියනවා මං එහෙනම් ඔයාලට තව එක අවස්ථාවක් දෙන්න. ඔයාලා දෙන්න අර වෙදපප්පගේ ගේ ඇතුළට ගිහිල්ලා පෙන්නුවොත් මං ඔයාලට ආපහු කවදාවත් කරදර කරන්නේ නැහැ. හැබැයි ඔයාලා ඒක ඇතුළට යන්න ඕන ආදරේ. ඇතුළට ගිහිල්ලා අනිවාර්යයෙන්ම වෙදපප්පගේ රත්තරන් දෑකැත්තත් අරගෙන එන්න ඕන. එහෙම නැත්නම් මට ඔයාලව විශ්වාස කරන්න බෑ කියලා. ඉතින් මේ කතාව කැසියස් කියනකොට සූරපප්ප කියනවා හරි අනිවාර්යයෙන්ම අපි ආදරේ වෙදපප්පගේ ගේ ඇතුළට ගිහිල්ලා රත්තරන් දෑකැත්තත් අරගෙන ඇවිල්ලා පෙන්නන්නම් කියලා. ඉතින් මෙයා මෙහෙම කිව්වයින් පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා එදා දවසේ රෑ හැමෝම එකතු වෙලා රෑ කෑම ගන්නකොට හැමෝටම හොරෙන් ජිම්පප්පයි සූරපප්පයි වෙදපප්පගේ ගේ ඇතුළට යනවා. ඉතින් මේ වෙනකොටත් වෙදපප්පා ගේ ඇතුළේ එයා හදලා දාලා ගියපු අරිෂ්ඨ කල්දේරමකුත් තියෙනවා. ඉතින් මේක දකින ජිම්පප්පා ඉක්මනට මේ අරිෂ්ඨ කල්දේරම ගාවට ගිහිල්ලා එතන තියෙන හැන්දක් අරගෙන ඒකේ රස බලනවා. ඉතින් ඒ අතරේ අනිත් පැත්තෙන් සූරපප්පා රත්තරන් දෑකැත්ත හොයන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට මෙයාලා දෙන්න ටික වෙලාවක් ඉන්නකොට ජිම්පප්පට අර අරිෂ්ටේ රස නැති නිසා එයා එතන තියෙන ලොකු පොගිරිස්සෙකුයි ස්ට්‍රෝබෙරි ටිකකුයි කල්දේරමට දාලා හොඳට කවලම් කරනවා. ඉතින් ඊට පස්සේ එයා ඒකේ රස බලනකොට ඒ අරිෂ්ටේ ගොඩක් රසයි. ඉතින් මේ විදියට මෙයාලා දෙන්න මේ වෙදපප්පගේ ගේ ඇතුළට වෙලා ඉන්නකොට අනිත් පැත්තෙන් කැසියස් යනවා වෙදපප්පව හම්බ වෙන්න. ඉතින් එයා දැන් කරන්න හදන්නේ බඩේ අමාරුවක් කියලා බොරු රංගපෑමක් දාලා වෙදපප්පව ආපහු ගෙදරට එවන්න. ඉතින් මෙතනදී කැසියස්ලිගේ වැඩේ හරියනවා. එයා බොරු රංගපෑමක් දාපු නිසා වෙදපප්පා ආපහු ගෙදර එනවා එයාට ඕන කරන බෙහෙතක් අරගෙන යන්න. ඉතින් මේ විදියට වෙදපප්පත් ගෙදරට එනවා දකින්නවත් එක්කම ජිම්පප්පයි සූරපප්පයි දෙන්න හැංගෙනවා. ඉතින් මේ වෙනකොටත් ජිම්පප්පා හැංගිලා ඉන්නේ අර අරිෂ්ඨ කල්දේරමට උඩ තියෙන යකඩ කොක්කක. ඉතින් මෙයා මෙතනට වෙලා ටික වෙලාවක් ඉන්නකොට මෙයාගේ බරට මේ කොක්ක හිමින් හිමින් පාත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එයා ඒ විදියට පාත් වෙද්දී වෙදපප්පා ගේ ඇතුළට ඇවිල්ලා එයාට ඕන කරන බෙහෙත් ටික හදාගෙන ආපහු ගෙදරින් එළියට යනවා. එයා ගෙදරින් එළියට යනවත් එක්කම එයාට සද්දයක් ඇහෙනවා ගේ ඇතුලෙන්. ඉතින් මේ ඇහෙන්නේ අර ජිම්පප්පා පහලට පාත් වෙන සද්දේ. ඉතින් එයා ටික වෙලාවක් යනකොට ඒ කොක්ක දිගේ පහලට ඇවිල්ලා අන්තිමේට එයාට කොක්ක අතරිලා එයා එතනින් වැටෙනවා පල්ලේ තියෙන අරිෂ්ඨ කල්දේරමට. ඉතින් මේ විදියට මෙයා අරිෂ්ඨ කල්දේරමට වැටෙනවත් එක්කම පරමාණුක බෝම්බයක් ගැහුවා වගේ ලොකු එළියක් එනවා. ඉතින් මේ වෙනකොටත් කැම මේසෙ ඉන්න නායකතුමා කිය ඉන්නේ රෝමන් කාරයෝ කවදාවත් අපිට බෝම්බ ගහනවා වගේ පහර දෙන්න ඉන්නේ නැහැ කියලා. ඒක නිසා අපිට ලොකුවට ආරක්ෂාව ගැන වද වෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් එයා එහෙම කියනවත් එක්කම අර එන දූවිලි පාරෙන් එයාව යට කරගෙන යනවා. ඉතින් මේ විදියට මේ දේ සිද්ධ වුණාට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වනවා ගමේ ඉන්න හැමෝම ඇවිල්ලා ඉන්නවා වෙදපප්පගේ ගෙදරට මොකද උනේ කියලා බලන්න. ඉතින් මේ වෙනකොට ජිම්පප්පට සිහිය නැහැ. එයාට මේ වෙද්දි අරිෂ්ඨ කල්දේරමේ තිබ්බ අරිෂ්ඨ ගොඩක් පෙවිලයි තියෙන්නේ. ඒක නිසා වෙන්නේ නැති මෙයාට සිහිය නැත්තේ. ඉතින් ටික වෙලාවක් යනකොට වෙදපප්ප එයා දන්න බෙහෙත් වර්ග දීලා මේ ජිම්පප්පට කොහොම හරි සිහිය අරගන්නවා. එයාට සිහිය ආපු ගමන්ම එයා කියන්නේ එයාට බඩගිනි කියලා. ඉතින් ඒක දැකපු ගමන්ම එයාගේ අම්මයි තාත්තයි මේ ගමේ කට්ටිය එකතු වෙලා ජිම්පප්පට ඇති වෙනකන් කන්න දෙනවා. ඉතින් මෙයා කොච්චර බඩගින්නෙන්ද ඉන්නවද කියනව නම් මෙයාට රෑ ඉඳන් පහෝදා උදේ වෙනකන් කන්න දුන්නත් එයාගේ කෑම යා නවත්තන්නේ නැහැ. එයා එක දිගටම කනවා. ඉතින් මේ විදියට ජිම්පප්පට ඇති වෙනකන් කන්න දෙනවත් එක්කම අනිත් පැත්තෙන් අපිට පෙන්වනවා සූරපප්පව. ඉතින් මේ වෙනකොට එයා වෙදපප්පගෙන් ආන ගමන් ඉන්නේ එයා ජිම්පප්පවත් එක්කගෙන ගිහිල්ලා ජිම්පප්පට සිද්ධ වුණ දේ නිසා එයාත් එක්ක ජිම්පප්ප කතා කරන්නේ නැති වෙයිද කියලා. ඉතින් එතකොට වෙදපප්ප එයාට කියනවා ඔයා බය වෙන්න එපා. ඔයා ගිහිල්ලා එයාට කතා කරන්න. එයා ඔයත් එක්ක ආපහු යාළු වෙයි කියලා.
ඉතින් ඊට පස්සේ සූරපප්ප ඇවිල්ලා හිම බෝලයක් අරගෙන ජිම්පප්පට ගහනවා. ඉතින් ඒත් එක්කම ජිම්පප්ප හිම බෝලයෙන් ගහන්නේ කවුද කියලා බලනවා. ඉතින් එතකොට එයා දකිනවා සූරපප්පව. ඒත් එක්කම එයා බිම තියෙන හිම ගොඩක් අරගෙන ලොකු බෝලයක් හදලා සූරපප්පගේ පැත්තට යවනවා. හැබැයි මේක සූරපප්පට වදින්නේ නැහැ. ඒතන එහා පැත්තේ තියෙන ගෙදර වහලේ තමයි මේ හිම බෝලේ වදින්නේ. ඉතින් මෙතනදී මෙයාලා හිතන්නේවත් නැති විදිහට එතන තියෙන ගෙවල් 3-4ක්ම හිල් කරගෙන ඒ හිම බෝලේ යනවා. ඉතින් ඒත් එක්කම මේ ගෙවල් වල මිනිස්සු එළියට ඇවිල්ලා බලනවා කවුද මේ දේ කරේ කියලා. මේක දකින්න ජිම්පප්පයි සූරපප්පයි ඉක්මනට එතනින් පැනලා දුවනවා. ඉතින් දැන් මෙයාලා දෙන්නට හිතා ගන්න බෑ කොහොමද මේ දේ සිද්ධ වුනේ කියලා. ඉතින් ආපහු සැරයක් මේ ජිම්පප්පට හම්බ වෙලා තියෙන සුපිරි බලය මොකද්ද කියලා බලන්නත් එක්ක එයාලා දෙන්න එතන තියෙන එක එක ගල් උස්සන්න පටන් ගන්නවා. ඉතින් මෙයාට ටික වෙලාවක් යද්දී එතන තියෙන ලොකුම ගලත් උස්සන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට ජිම්පප්ප එයාගේ බලය ටෙස්ට් කරලා බලනවත් එක්කම සූරපප්ප එයාට කියනවා අපි මේක රහසක් විදිහට තියාගමු. මේක ගමේ කාටවත් කියන්න ඕනේ නැහැ කියලා. එයා එහෙම කියලා ජිම්පප්පවත් එක්කගෙන එතනින් ආපහු ගම පැත්තට එනවා. ඉතින් මේ විදිහට දෙන්නම ගමට එද්දි මෙයාලට හම්බ වෙනවා කැසියස්. ඉතින් දැන් මෙයාලට කලින් දවසේ කැසියස් කියපු විදිහට වෙදපප්පගේ රත්තරන් දෑකැත්ත අරගෙන ඉන්න බැරි වුණ නිසා දැන් මෙයා කරන්න හදන්නේ අදත් වෙනද වගේම මෙයාලට කරදර කරන්න. ඉතින් මෙතනදී ජිම්පප්ප සූරපප්පගෙන් අහනවා මම මෙයාට රහස කියන්නද? මෙයාට විතරයි ඒක කියන්නේ කියලා. එතකොට සූරපප්ප කියනවා එපා මෙයාටත් ඕන නෑ කියලා. ඉතින් මෙයාලා දෙන්න මේ විදිහට ටික වෙලාවක් එහෙට මෙහෙට කතා කරද්දී කැසියස්ට ටිකක් තරහ ගිහිල්ලා එයා මෙයාලා දෙන්නගෙන් අහනවා මොකද්ද ඔය රහස? දැන් මට කියන්න කියලා. ඒත් එක්ක මේ රහස මොකද්ද කියලා ජිම්පප්ප එයාට කියනවා. ඉතින් මෙතනදී ඒ රහස කියන පාරට කැසියස් එතනින් ගොඩක් දුරට විසික් වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා දෙන්න ආපහු එතනින් එන්න යනකොට අපිට පෙන්නනවා මෙයාලා දෙන්න මේ කරපු වැඩේ වෙදපප්ප දැකලා තියෙනවා. ඉතින් මේක දැකපුවම වෙදපප්පට උන්නිටි දැනුත් අමතක වෙනවා. මොකද එයා මෙච්චර කාලයක් උත්සාහ කරේ මේ වගේ බලයක් අර අරිෂ්ටයෙන් අරගන්න. ඉතින් දැන් ඒක සිද්ධ වෙලා තියෙනවා. මේ දේ දැකපු ගමන් වෙදපප්ප සූරපප්පවයි ජිම්පප්පවයි එක්කගෙන යනවා ආපහු එයාගේ ගෙදරට. ඊට පස්සේ එයා ආපහු එයාගේ අරිෂ්ටය ආදන්න පටන් ගන්නවා. මෙතනදී වෙදපප්ප ජිම්පප්පගෙන් අහනවා ඔයා මොනවද මේකට දැම්මේ කියලා. එතකොට ජිම්පප්ප කියනවා ලොකු ඉස්සෙකුයි ස්ට්‍රෝබෙරි තමයි මන් දැම්මේ කියලා. ඉතින් ඊට පස්සේ වෙදපප්ප ඒ දේවලුත් දාලා ආපහු කරකවලා බලනවා මේකේ බලයක් එළියට එනවද කියලා. ඒත් ඉතින් මේකේ පාට වෙනස් වෙනවා විතරයි. මේකේ කිසිම බලයක් එළියට එන්නේ නැහැ. ඉතින් මේක නිසා ආපහු සැරයක් වෙදපප්ප අහනවා ඔයාලා දෙන්නට හොඳටම මතකද මේකට ඔයාලා දැම්මේ මෙච්චරයි කියලා. ඉතින් එතකොට සූරපප්ප ටික වෙලාවක් කල්පනා කරලා කියනවා ඔයා මේකට වැටුණ වෙලාවේ ඔයාගේ සාක්කුවේ තිබ්බ සිව්පත්‍රය මේකට වැටෙන්නේ නැති. ඒකත් අනිවාර්යයෙන්ම මේකට කවලම් වෙන්නේ නැති කියලා. ඉතින් මේ කතාව කිව්වට පස්සේ වෙදපප්ප ඇතුළු කට්ටිය ආපහු ගෙදරින් එළියට ගිහිල්ලා සිව්පත්‍රයක් හොයාගන්න පටන් ගන්නවා මේ අරිෂ්ට කල්දේරමට දාන්න. ඉතින් මෙතනදී මෙයාලට කතා කරන්න එනවා නායකතුමා. එයා ඇවිල්ලා මේ කට්ටියට කියනවා ඔයාලට කවදාවත් සිව්පත්‍රයක් නම් හොයාගන්න බෑ. දැන් ඔය වැඩේ අතහැරලා දාලා නිකන් ඉන්න කියලා. ඉතින් එහෙම කියනවත් එක්කම ජිම්පප්ප සිව්පත්‍ර කොලයක් හොයාගන්නවා. ඊට පස්සේ කට්ටියම ආපහු ඇවිල්ලා සිව්පත්‍ර කොලය අරිෂ්ට කල්දේරමට දානවා. ඉතින් ඒක යාලා අරිෂ්ට කල්දේරමට දානවත් එක්කම අරිෂ්ට කල්දේරමේ පාටත් වෙනස් වෙලා ලොකු බලයක් එළියට එනවා. ඉතින් කට්ටියම හිතන්නේ ආපහු සැරයක් අරිෂ්ට කල්දේරම පිපිරුව කියලා. ඒත් ඉතින් මේ පාර අරිෂ්ට කල්දේරම පුපුරන්නේ නැහැ. මෙතනදී ජිම්පප්ප මං ඒකේ රස බලන්නම් කියලා ඉස්සරහට ඇවිල්ලා රස බලන්න හදනකොට වෙදපප්ප යාට කියනවා ඔයා අරිෂ්ට කල්දේරමට වැටුණ නිසා ඔයා ආපහු සැරයක් අරිෂ්ට බිව්වොත් ඒක භයානක වෙන්න පුළුවන්. ඒක නිසා මම ඒකේ රස බලන්නම් කියලා. එයා එහෙම ඇවිල්ලා එතන තියෙන අරිෂ්ට කල්දේරමෙන් චුට්ටක් අරගෙන ඒකේ රස බලනවා. ඉතින් ඊට පස්සේ එයා ඒකේ පවර් එක චෙක් කරලා බලන්නත් එක්ක එතන තියෙන ලොකු අල්මාරියක් එහාට මෙහාට කරනවා. ඉතින් වෙදපප්ප හිතපු විදියට එයාට පුළුවන් වෙනවා ඒ අල්මාරිය උස්සලා එහා පැත්තෙන් තියන්න. හැබැයි මෙයාගේ ඇඟේ තියෙන පවර් එක එච්චර වෙලාවක් තියන්නේ නැහැ. මොකද අරිෂ්ට බොන විදියට තමයි එයාගේ ඇඟේ තියෙන පවර් එක තියෙන්නේ. ඉතින් මෙතනදී වෙදපප්ප ජිම්පප්පගෙන් අහනවා ඔයාගේ ඇඟේ තියෙන පවර් එකත් මේ වෙනකොට නැති වෙලා ගිහිල්ලාද කියලා. ඒත් ඉතින් මේ වෙනකොටත් එයාගේ ඇඟේ පවර් එක ඒ විදිහටම තියෙනවා. ඉතින් මෙයාලට හිතා ගන්න බැරි කොහොමද මේ ජිම්පප්පගේ පවර් එක එක දිගටම තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී වෙදපප්ප නායකතුමාට කියනවා මම මේක ගැන තව පරීක්ෂණ කරන්න ඕන. ඒක නිසා අපි මේක ගමේ කට්ටියගෙන් හංගලා තියාගමු කියලා. ඒත් ඉතින් නායකතුමා නම් කියන්නේ මේ ගමේ මිනිස්සුන්ගෙන් මේක හංගලා තියන්න ඕන වෙන්නේ නැහැ කියලා. මොකද එයා කියන විදිහට මේ ගමේ මිනිස්සුන්ට හොඳ බුද්ධියක් තියෙනවා. මේ අරිෂ්ටය පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වනවා ගමේ මිනිස්සු සේරම එකතු වෙලා එයාලගේ එදිනෙදා වැඩ කරන්න මේ අරිෂ්ට කල්දේරම පාවිච්චි කරනවා. ඉතින් මෙයාලා මේ අරිෂ්ට කල්දේරමේ තියෙන අරිෂ්ට බොන්න මෙතන පොර කාලා කට්ටියම මෙතන රණ්ඩු වෙන්නත් පටන් ගන්නවා.
ඉතින් මේ දිහා බලන් ඉන්න වෙදපප්පට හොඳටම තරහා ගිහිල්ලා එයා එතනට ඇවිල්ලා අරිෂ්ට කල්දේරම පෙරලලා කට්ටියටම කියනවා අපි මේ අරිෂ්ට පාවිච්චි කරන්නේ කවදාරි අපේ ගමට කවුරු හරි පහර දෙන්න ආවොත් එයාලගෙන් ආරක්ෂා වෙන්න විතරයි. එදිනෙදා වැඩ කරගන්න නෙවෙයි කියලා. එයා හොඳටම මල පැනලා ආපහු එයාගේ ගෙදරට එනවා. ඉතින් මේ විදිහට මෙයා ගෙදරට එනවත් එක්කම නායකතුමා කියනවා එහෙනම් මේක අවුරුදු ගානකටවත් කවදාවත් සිද්ධ වෙන්නේ නැති වැඩක් කියලා. ඉතින් ඒක ඒත් එක්කම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ එපිසෝඩ් එක පටන් ගන්නකොට උන සිද්ධිය. ඉතින් මේ වෙනකොටත් අවුරුදු ගාණක් ගෙවිලා ගිහිල්ලා. ගමේ හිටපු පුංචි ළමයි සේරම ඒ වගේම වයසක අය සේරම දැන් නැති වෙලා ගිහිල්ලා. ඒත් ඉතින් වෙදපප්ප නම් තාමත් ඉන්නවා. ඉතින් මෙතනදී වෙදපප්ප ගමේ මිනිස්සුන්ට පොලිමේ අරිෂ්ට බෙදෙනවා. අර ඇවිල්ලා ඉන්න රෝමන් කාරයින්ට නෙලන්න. ඉතින් ඊට පස්සේ යාලා කට්ටිය මේ රෝමන් කාරයින්ට නෙලන්න පටන් ගන්නවා. ඉතින් ඔතනින් තමයි පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. මම ඉස්සරහටත් මේකේ එපිසෝඩ් අරන් එනවා වගේම කැමති ෆිල්ම්ස් තියෙනම් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න කියන ගමන් එහෙනම් හැම යාළුවෙක්ටම සයුනාරා.